චිත්‍රපටයක බාධා අභියෝග ජයගන්න ඒ චිත්‍රපටිය ලස්සන වෙනවා. මගේ ජීවිතෙත් ඒ වගේ ලස්සන චිත්‍රපටියක් කළා. ඒ යේසුස් වහන්සේ ආපු හැම බාධාවක්ම ජයගන්න උදව් කළා. අප්‍රේල් 9 වෙනිදා රෑ 7:00ට විතර මේ නිල් පාට ටී-ෂර්ට් එක ඇඳලා නටන්නේ මම. ඒ උපන්දින පාටියට. එදා මට ගොඩක් සතුටු දවසක්. ඊට පස්සෙන්ද මම මගේ පුතාව බලන්න යන්න සූදානමින් හිටියේ තෑගිත් අරගෙන. ඒත් මන් දැනගෙන හිටියේ නෑ තවත් පැය 2-3කට පස්සේ මගේ ජීවිතය අඳුරුම පැයක් යනවා කියලා. ඊට පැය 3කට පස්සේ මම පැරලයිස් වුණා. අංශභාගී වුණා. මගේ පුතා අම්මා එක්ක මං එනකම් බලාගෙන හිටිය 10 වෙනිදා උදේ. ඒත් මට යන්න විදියක් නෑ. මගේ වම් පැත්තම පණ නැති වෙලා. මං අංශභාග රෝගියෙක් වෙලා. මට බඩගාගෙන හරි දරුවා බලන්න යන්න පුළුවන් නම් එයාට අරන් තිබුණ තෑගිත් අරගෙන මං එයාව බලන්න යනවා. ඒකවත් කරන්න බැරි තරම් මං අසරණයි. මට උදව්වට කවුරුවත් නැහැ. මට බිරිඳක් දරුවෙක් කවුරුවක්වත් නැහැ ළඟ මාව බලා ගන්නවත්. මගේ වයසක තාත්තට මාව බලා ගන්නත් බෑ. එච්චරට මං අසරණයි. මගේ හැකියාවල් ශක්තියින් වලට මට ඇවිදින්න බෑ. මං අංශභාග රෝගියෙක්. මම ජේසුගෙන් සුවය ඉල්ලුවා. ජේසු මට සුවය දුන්නා. වෛද්‍ය විද්‍යාවට අනුව ජීවිතය කාලෙට හොඳ කරන්න බැරි රෝගයකට මං පත් වෙලා හිටියේ. මට උදව්වට කිසිම කෙනෙක් නැති තත්ත්වයක මං හිටියේ. මගේ හැකියාවන්, මගේ දැනුම, මගේ ශක්තියින් මේ කිසිම දෙයකට මට සුව වෙන්න බැරි බව මම දැනගෙනත් හිටියේ. මම එකම එක දෙයයි කරේ. හදවතින් යේසුගෙන් සුවය ඉල්ලුවා. එයා මට සුවය දුන්නා. ඒ මං ජීවිතේ ලොකුම බිඳ වැටීම වැටිලා තුන අවස්ථාව. අවුරුදු 23ක් විතර හෙරොයින් පානයට ඇබ්බැහි වෙලා හිටිය මට හැමදේම නැති වුණා. මම දෙවියන් වහන්සේගෙන් සුවය ඉල්ලලා උන්වහන්සේ තමයි මම මත්ද්‍රව්‍ය වලින් සුවපත් කළේ. ඉතින් අවුරුදු 1කමාරක් විතර අමාද්‍යපව ඉන්නකොට මට බලාපොරොත්තුවක් තිබුණා. කවදා හරි මගේ බිරිඳට දරුවට හොඳ තාත්තා කෙනෙක් සැමියෙක් වෙන්න. මගේ අම්මටයි තාත්තටයි හොඳ පුතෙක් වගේ සලකන්න. ඒත් ඒ ඔක්කොම බලාපොරොත්තු බිඳිලා. දැන් මගේ වම් පැත්තම පණ නැහැ. කොහොමද මම රැකියාවක්වත් කරන්නේ? මගේ හැකියාව, මගේ දැනුම, මගේ කුසලතා ශක්තියින් ඒ කිසිම දෙයකට මාව ඇවිද්දවන්න බෑ. නවීන විද්‍යාවටත් මාව ඇවිද්දවන්න බෑ. මම සමාජයට තව දුරටත් බරක් වෙයිද? අඩුම ගානේ මාව බලා ගන්නවත් කෙනෙක්, එහෙමවත් කෙනෙක් මට නැහැ. මට මේක පිහිටයි තිබුණේ. ඒ දෙවියන් වහන්සේ විතරයි. හැමෝටම වැරදුනාම දෙයියෝ මතක් වෙනවා වගේ මටත් මතක් වුණා. මම රෝහල් ඇඳේ ඉඳගෙන හිතෙන් හඬමින් යේසුගෙන් සුවය ඉල්ලුවා. මං ගැන ගොඩක් අය යාඥා කළා. ටික ටික මගේ අතේ කකුලේ ඇඟිලි හොල්ලන්න පුළුවන් වුණා. වෛද්‍යවරයා ඇවිල්ලා කිව්වා, ඔයාගේ මොලේ රුධිර නහරයක් පුපුරලා ලේ ගැලීමක් වෙලා ඔය අංශභාග තත්වයකටපත් වෙලා ආවේ. දැන් රෝගිය ටික ටික හොඳ අතට හැරෙමින් පවතිනවා කියලා. යන්තම් අතේ කකුලේ ඇඟිලි හොලවන්න පුළුවන් කෙනෙක් විදියට තමයි මම ගෙදර ආවේ. අමාරුවෙන් හැරමිට්ටෙන් ඇවිදින්න පුළුවන් කෙනෙක් බවට යේසුපත් කළා මන් දවස් 2-3ක් යනකොට. ඊට පස්සේ ටික ටික මට ඇවිදින්න, මගේ වැඩ කරගන්න පුළුවන්කම දැනුණා. මට ෂර්ට් එකේ බොත්තම දාගන්න, ටැප් එක අරින්න, තේ කෝප්පයක් අතින් අරගෙන බොන්න, මේ දේවල් මට පුළුවන් වුණා. මට උදව්වට කවුරුවත් නැහැ. මං තනි ගෙදරක හිටියේ. යේසු මට සුවය දුන්නේ නැත්තම් මට වතුර එකක් පොවන්න හරියට කෙනෙක් නැහැ. ඒක තමයි යථාර්ථය. හැමදේම මට තනියම කරගන්න අවශ්‍යයි. ඒකට යේසුස් වහන්සේ මට සුවය දුන්නා. ඒ වගේම හැරමිටි කිසිම දෙයක් නැතුව මට ඇවිදින්න පුළුවන් වුණා. දැන් මගේ අතේ ඇඟිලි වල පුංචි හිරිගතියකුයි වම් කලව උඩ හරියේ මසල් ස්තද වෙච්ච ගතියකුයි විතරයි තියෙන්නේ. මන් දන්නවා මට සුවය දුන්න යේසුස් වහන්සේ මගේ සුවය සම්පූර්ණ කරනවා කියලා. ශරීරය ටික ටික යේසුස් වහන්සේ සුවපත් කරනකොට මට තිබුණ ලොකුම අභියෝගය තමයි හිතෙන් වැටෙන්නේ නැතුව ජීවත් වෙන එක. මොකද මං තනි වෙලා ගෙදර ඉන්නේ. සියල්ල අවසන් කියලා මට ගොඩක් වෙලාවට දැනෙනවා. ස්පිරිතාලෙන් ආපු දවස්වල මට හිතුණා ගෙදර බාල්කෙක ලණුවක් දාලා බෙල්ල වලලා ගන්න. ඒත් බෙල්ල වලලා ගන්නත් මගේ අතපය පන නැහැ. දුවල ගිහලා කෝච්චියකට පනින්නවත් මට පාරට ඇවිදගෙන යන්න බෑ. එච්චරට මං අසරණ වෙලා හිටියේ. සීදිවි නසා ගන්නවත් හරියක් නැති අසරණෙක් වෙලා හිටියේ. හැබැයි මගේ හිත හදාගන්න යේසුස් වහන්සේ උදව් කළා.
මම හිත හදාගත්ත විතරක් නෙවෙයි. මම වගේ අධෛර්යමත් වෙච්ච අය ධෛර්යමත් කරන්න මම පුංචි වීඩියෝ හදලා එයාලට පුළුවන් විදියට ධෛර්යමත් කිරීමේ වීඩියෝ හදන්න ගත්තා. ඒ තුලින් තවත් අය ධෛර්යමත් වුණා විතරක් නෙවෙයි මමත් ධෛර්යමත් වුණා. සියල්ල යහපතට දෙවියන් වහන්සේ හැරෙව්වා. මම මේ පොළොවට බරක් වෙන්නේ නැතුව සමාජයට මිනිස්සුන්ට සේවයක් කරන කෙනෙක් බවට පත් වුණා. රෝගේ දුක මන් දන්නවා. ඒකේ සුවය ලබන රහසත් මන් දන්නවා. ඒ තමයි යේසුස් වහන්සේ. දෙවියන් වහන්සේ වෙච්ච ඒ යේසුස් වහන්සේ වාටත් උදව් කරයි.